පොලිසියට දෙන්න නංගි. අනිද්දා ඉන්ටර්විව් එක. කොහොම හරි සෙට් වුණානේ අයියේ. මගේ උත්තමාචාර්ය. දන්නවද මුරුත්? ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනට ඉෂ්ට වෙනවා. කවුරු නැතත් ඔයාගේ ඕනම දෙයකට ඔයාගේ රැඳින් මං ඉන්නේ. අම්මට සිබෝසා මොකද වැඩේ? අවලයක් උන්නේ. very good. අම්මට සිස්. තතුරුයි බං තතුරුයි. තතුරුයි ඈ. මේ වැඩද කරන්න තියෙන්නේ? නෑ මොනවර එන්ට්‍රි ආවොත් ඒවා ලියා ගන්න වෙන්නේ. අඳුර කතා කරයි. නමුත් අද අඳුරටත් බය හිතෙන රැයක්. රතුලේ සලකුණු මත පියවර තබනවා. සත්‍යය දොරටුව හෙමින් නැරෙනවා. හිනවෙන මුහුණු යට වෙස් මුහුණු සැඟවෙනවා. අන්තිම හුස්මට යුක්තිය හඹා යනවා. පාවාතුන් හිතවතුන් පිටිපස්සෙන් පිහියක්. අද ඒ හැම බොරුවකටම ලියවෙන්නේ අවසානයක්. ගිනි ඇවිලේ ඒ නතර කරන්නට බෑ. වැටුනත් නැගිටිනවා මේ යුද්ධේ තාම ඉවර නෑ. පෙරලිය පෙරලියේ දැන් හඬන ගයි ජනතාවගේ වත යුක්තිය යුක්තිය ලේවලින් ලියවෙනවා අලුත් ඉතිහාසයක්. පින් හිටපු කාලේ ඉවරයි. අද හඬ නගනව තම හිතක්ම අඳුර පරදින දවස ඇවිල්ලා. අපිම තමයි ඒ පෙරලිය. නවතන්න බෑ මේ ගමන. චේන් කඩනව බ්‍රේක් කරනව රටේ බොරුවම. Eyes on the target, never gonna panic. Truth is a bullet, hit 'em automatic. බිඳුණු හීන යලි ගොඩ නැගුණු හෙට වැටුණ තිනින් නැගිට තවත් ශක්තිමත්. කලවල ෆේස් එක පෙන්වයි පවිපු තමයි ගේමස් එක වෙනස් කරයි. Fire in the soul, thunder in the chest. Last man standing, never second best. කඳුරු වලින් උපන් ගිනි සුළඟටවත් නිවෙන්නේ නෑ. අන්තිම හුස්ම තිබෙනකම් යුක්තිය පරාජය වෙන්නේ නෑ. පෙරලිය පෙරලිය අද ඉතිහාසය අලුතින් ලියනවා. යුක්තිය යුක්තිය අඳුරට අවසන් බිඳුව දෙනවා. පියට ඉඩක් නෑ පසුබැසීමක් නෑ. අද ඉඳන් මේ ලෝකයේ නීතියේ පෙරලිය පෙරලිය. පරක්කු වෙන්න පුළුවන්. හැබැයි කවදාවත් පරාජය වෙන්නේ නෑ. අලුත් කොසුවා අමේ වාලු මේ ලොක්කවාව හෙව්වා. අද කොහෙ ඩියුටි දාන්නද දන්න. මේ අද ට්‍රැෆික් නෙවෙයි ලොකු වැට්නේවා. වෙපන්ස් රෙඩි කරගන්න කියලා කිව්වා. මොකක්? ඇත්තමද? අල්ගෝසෝ කේස් එකක් දන්නේ නෑ. නෑ දෙකේවත් තිජ්ජිම. අර කේස් ගණන් ෆයිල් වෙලා මේ දවස් ටික හෙව්වේ. මිනිහා වත්තර බැනර කියලා ඩිප්‍රෙට් කා. මම හිතන්නේ ඒක. ඌ ලේසි පස් පොරක් නෑ නෙවෙයි. පොරට පොලිටිකල් කන්ටෙකුත් එමට.
නෑ වෙන එක්කෙනෙක් මාත්‍යෝ. මට වෙන්නේ ඉතින් උඩ තව ඉන්න වාසනාව තියෙනවා. කමන්න ඉක්මනට ගිහින් දෙන එකනේ. ආවම බලා ගන්නම්කෝ. කටවහන් ඉන්නා මිනිස්සු කොහමද අතල්ලේකින් අද ගැක්සියකෝ Tingana Mamerulena Pangana Kuragana Mamerulena Tangana Tingana Mamerulena Pangana Kuragana Mamerulena Yang mame balagenai ipatak nene ungenam un ita ahinsakai Yang mame balagenai ipatak nene ungenam un ita ये वाली मारूंगा 10%. අවරුන් දැන් දෙන්න. ඔව් සර්. අර කූඩුයි. ඒක මේ වරුන් මම මේ හෙව්වේ. මාර කේස් එක. මොකෝ ඉදිසිරි මහත්තයෝ. චිත්ත දිනව. මං ගෝනේ ජිමාඩි තියෙන කන්ටැක්ට් ගැන. මං කිව්වාගේම උදෙවෙද්දි මිනිහ එළි. මොකක්? මෙච්චර කේස් තිබිලා? මොන කේස් එක තිබ්බත් මොන සාක්ෂිය තිබ්බත් බලය ඉස්සරහා නීතිය අන්තේවරු. අද වෙන්නේ මොකද වේද බලන්න. ආගමටයි බලයටයි වහන් වෙලා කරන්න ඕන දහජරවට හැම දෙයක්ම කරනවා. ඒ වගේ උන්ගේ නමේ මුණට ස්ථානාධිපති කියලා ගරු කෑල්ලකුත් දාගෙන මේ රටවලට වගතුවක් නැත්තේ ඕකයි. අන්න ලොක්කටත් කේස් එකපත් වෙලා මොකක්? සර් කොහොමත් උන්ගේ පස්සේ නැගාගෙන හිටියේ. ඊයස්සේ මොෙක් ඉන්න තවරක් තිබල් ජෝති උත්තියර ඉවරයක් කළා අලුබකු. ඒකත් අපේ වස්මෙදි. ඒ උඩින් අදින්න අරගෙන. ඒ ඇස්සේ චන්ද පුනන්නෝ ටික තමයි OIC මහත් තීර කරන්නේ. ඒකට තමයි ට්‍රාන්ස්ෆර් දීදී. අලුගොසු වලන ටීම් එකේ අපි සර්වත් ඉන්නවා. ඌ පිටපැණි මිනිමරුන් කීපයක් කරපු හින්දා ඩියජි මහත්තයරත් මල පැනලා තියෙනවා. කොහොම වුණත් මේක දේශපාලන මාරුවක් කියන එක අපි මොකද රාග. එක මිනිස්සෙයි මේ පොලිසියේ කොන්ද කෙලින්තිය වැඩ කරේ. ඒ මිනිස්සුගේ කොන්ද කඩලා මාරු කරලා දැම්මා. වැඩක් නැහැ මේව ගැන කතා කරන්න. අනාලු බ්ලොග් මිනිහ ටිකක් එක විදිය සුදු මිනිහෙක් කන්නේ පොඩ පරිචම.
වරුන් ඔය ජිමාලන වැඩි හොඳටම කරා. excellent work. I really appreciate you. වැඩි හිතන්න එපා පුතා. මේ වගේ වැඩ කරද්දී මේ මට උන වගේ දේවල් වෙනවා. ගණන් ගන්න එපා පුතා. බොන දේ වුණා කී දෙනෙක් විරුද්ධ වුණා. තපන්ගේ හෘද සාක්ෂියට අඩුව වැඩ කරන්න. ඒකෙත් මිනිස්සුෙකුට ඔලුව කලින් තියන් ජීවත් වෙන්න. කළුවෙවේ මලසිරුර නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ ඉදිරිවීර රාත්‍රී අතුරුදහන් විය. දින 3කට පසු ඔහුගේ වාහනය පාළු කැලෑම් මාර්ගයකින් සොයා ගන්නා ලදී. පසුව වැවකින් ඔහුගේ සිරුරද හමු විය. හම් වූ සිරුරෙහි දෑත් බැඳ ඇස් වසා වධහිංසා කළ සලකුණු සහිත විය. පරීක්ෂණවලදී හෙළි වූයේ ඔහු පාතාල කල්ලි නායක පොල්පිතිකම් සුජීවට කප්පම් මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කර තිබූ නිසා ඝාතනයට ලක් වූ බවයි. CCTV දර්ශනද සහිත විය. පසුව එම දර්ශ අස්ථානගත වී ඇත. ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා විමර්ශනය අවසන් කරන ලදී. ඝාතනයට ලක් වූ මාධ්‍යවේදියා අපරාධ සහ දූෂණ හෙළි කරන YouTube මාධ්‍යවේදියෙක් රාත්‍රී ලයිව් ස්ට්‍රීම් එකක් අතරතුරදී හදිස්සියේ සම්බන්ධතාව දිසන්ති විය. පසුදා ඔහුගේ ස්ටුඩියෝ එකේ ලේබලින් පිරී තිබී හાર્ඩ් ඩිස්ක් සහ කැමරා කාඩ්ස් අතුරුදහන් වී තිබේ. පසුව හෙළි වූයේ ඔහු ප්‍රබල පාතාල නායකයෙකු හා දේශපාලන සම්බන්ධතා පිළිබඳ රහස් තොරතුරු එකතු කරමින් සිටි බවයි. ඝාතනය පිළිබඳ ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා විමර්ශනය අවසන් කරන ලදී. කොන්තරාත්තු ඝාතනය ජනප්‍රිය නීතිඥයෙක් උසාවියෙන් පිටවන මොහොතේදී මෝටර් සයිකලයකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා ඔහු ඝාතනය කරන ලදී. නීතිඥවරයා සතුව තිබූ CCTV දර්ශනපට කිහිපයක්ද අස්ථානගත වී ඇත. පොලිස් පරීක්ෂණ වලින් හෙළි වූයේ නීතිඥයා විශාල මද්‍රව්‍ය ජාලයක් සම්බන්ධ නඩුවක් සාක්ෂි එකතු කරමින් සිටි බවයි. ඝාතනයට පෙර ඔහුට ලැබුණු අනතුරු ඇඟවීම් කිහිපයක්ද විය. ඝාතනය පිළිබඳ ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා විමර්ශනය අවසන් කරන ලදී. මෙම ලිපිය ඔබ අතට පත්වන විට මම තවමත් ජීවතුන් අතර ඉඳීවිද නැත්ත කියලා මම වත්තන්නේ නෑ. හෙත් මගේ හඬ නිහඬ වෙලා ගියත් මගේ පවුලට වෙච්ච මේ අපරාධය ලෝකයෙන් හැංගිලා යන එකක් නෑ කියලා මම විශ්වාස කරනවා. අපි සාමාන්‍ය පවුලක්. මගේ මහත්තයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක්. අපිට හිටියේ එකම දුවයි. එයා තමයි අපේ හැමදේම. හෙත් එක රෑක අපේ මුළු ජීවිතේම විනාශ කළා. හෙදා මහ රෑ ගෙදර දොර කඩාගෙන මූණ වහගත්තු මිනිස්සු කීප දෙනෙක් ඇතුළට ආවා. හේ චිමායුගේ මිනිස්සුයි කියලා මම හොඳට අඳුරගත්තා. උන්ගේ කෑ ගැහිලි ආයුධ තර්ජන හේ හැමදේම තාමත් මගේ කන් ඇතුලේ දෝංකාර දෙනවා. මගේ මහත්තයා අපිව බේරගන්න උත්සාහ කළා. හෙත් මගේ මහත්තයාව මගේ ඇස් ඉස්සරහම දරුණු විදිහට මරලා දැම්මා. මාවත් බිමට ඇදලා දාලා ඇඳුම් මිරලා දාලා අතවර කළා. පස්සේ මගේ අහිංසක දරුවගේ පැත්තට හැරුණා. මං කෑ ගැහුවා. මං අයත්තා. වැඳ වැටුණා. අනේ අපේ දුවට කරදරයක් කරන්න එපා කියලා වැඳලා එල්ලුවා. හෙත් සත්තු වගේ. මගේ කඳුළු දැක්කේ නැහැ. මගේ දුවගේ කෑ ගැහිල්ල අහගෙන මට බලන් ඉන්න වුණා. මම ඒක දැක ජීවත් වෙලා හිටිය එක සාපයක් වගේ. මගේ දුව මගේ අත් දෙක අල්ලගෙන අම්මේ මාව බේරගන්න කියලා අඬපු විදිහ මට තාමත් දැනෙනවා. ඒත් මට කිසිම දෙයක් කරන්න බැරි වුණා. මම අසරණයි. මම අම්මා කෙනෙක් වෙලත් මට මගේ දරුවව බේරගන්න බැරි වුණා.
උන් මගේ ඉස්සරහම මගේ දරුවවත් විනාශ කළා. හෙදයින් පස්සේ අපි මනුස්සයෝ නෙවෙයි. හුස්ම ගන්න මලමිනි. මගේ දුව දැන් කතා කරන්නේ නැහැ. එයා බයෙන් වෙවුලනවා. රැට කෑ ගහලා නැගිටිනවා. මගේ මහත්තයාගේ ලේ තාමත් මගේ මතකයෙන් මැකෙන්නේ නැහැ. මේ අපරාධය කළ මිනිස්සුන්ට බලය තියෙනවා. සල්ලි තියෙනවා. උන් අපිවත් මරණව කියලා තර්ජනය කළා. මම මගේ දරුවා නිසාම නිහඬ වුණා. හෙත් අපිට වුණ අසාධාරණය තව කෙනෙක්ට වෙන්න දෙන්න බෑ. ඒ හින්දමයි මම මේ ලියුම ලියන්නේ. මගේ ජීවිතේට මොනවා හරි වුණත් මේක වැළලෙන්න දෙන්න එපා. මම ඉල්ලන්න එක දෙයයි. මගේ මහත්තයාට යුක්තිය දෙන්න. මගේ දුවගේ ජීවිතය විනාශ කළ මිනිස්සුන්ට දඬුවම් දෙන්න. අපිට වෙච්ච දේ තවත් පවුලකට වෙන්න දෙන්න එපා. මම අම්මා කෙනෙක්. මගේ කඳුළු වලට වටිනාකමක් දෙන්න. නීතිය තවමත් තියෙනව නම් මේ ලිපිය අවසානයක් නොවෙන්න දෙන්න. Yes sir. අලුගෝසුව තමයි ජිමා ගොඩවැල්ලකින් තියෙන්නේ. වෙන කෙනෙක් වෙන්න විදියක් නැහැ. ඒත් සර් එවිඩන්ස් මොකුත් නැහැ. අඩුම එක ෆින්ගර් මාක් එකක්වත් නැහැ. හරිම සූක්ෂමයි. කිසිම කෙනෙක් දැකලා නැහැ. දැකලා තියෙන ගෝලයෝ ටික. උන් එකෙක්වත් හොයාගන්න නැහැ. කරලියක්ද? ඌ අපේ එක එකයි කරනවා. දැන් මිනිස්සුන්ටත් තේරලා තියෙන්නේ. ඌ අයින් කරන්න හැම එකම නෙවෙයි කියලා. ඌ අයින් කරන්නේ සොසයිටි එකේ තීන්දුව කියලා දැන් තේරලා තියෙන්නේ. මෙලියුලාක්වත් මේවා දෙන්නේ. ඉවදුනොත් මිනිස්සුගේ බලය හැදුනොත් අපි එකම නේනෝ කපියක්ද? මනින් තම මේක ඉවරයක් කරන්න ඕන. මට තේරෙනවා සර් මේකේ බරපතලකම. ඌ හරි කපටි. එක සාක්ෂියක් ඉතුරු කරලා නැහැ. අපේ DIG ගෙනුත් එන ප්‍රෙෂර් එක වැඩි. එහෙම වුණොත් අපිට ඕන විදියට ඒක හැන්ඩල් කරන්න අමාරුයි. ඒක මම බලා ගන්නවා. තමුන් මේක ඉක්මනට ඉවර කරනවා. වරි වෙන්න එපා සර්. මේකට අලුතෙන්ම කට්ටියක් යොදවලා මම මගේ විදිහට මේක කරන්න. මට කයියා වැඩක් නැහැ ජරම්. වැඩේ වෙන්නයි ඕන.